මේ තියෙන්නේ පිස්සු අපි ගියපු ලස්සන ගමනේ ලස්සන මතක. මේ තියෙන්නේ ඉතින් අපේ කට්ටිය බස් එකේ ගිහින් නටපු නැටිච්ච සුපිරිටම දෙයක්. නටලි වරනට පස්සේ අපි කට්ටියම ගියා ලෑස්තිලා කරලා පන්සල් ගියා. බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ. ඊට පස්සේ අපි නතරලා ඉන්න ගෙදරට ආවා. ඊට පස්සේ උදේ පාන්දර නැගිටලා අපි ගියා සෙල්ලකතර ගමට. අපි ඊට පස්සේ ඔක්කොම ලෑස්ති වෙලා නුවරඑළිය යන්න පිටත් වුණා. ඉතින් නුවරඑළිය යනකොට අලියෙකුත් හම්බුණා. ඉතින් ආයෙ ටිකක් වෙලා ඊට පස්සේ පුරුදු පරිදි ආයෙ නටන්න ගත්තා. ඉතින් කට්ටියව නටලා මහන්සියත් එක්ක කට්ටියම ඉතින් කන නතර කරා. ඔබ දෙපළගේ අදහස් කියන්න බලන්න. මේ චෙෆ් කවිඳු. හත්ද මොකද? ඔයාලා දුන්න නැත්තම් මුන්න කන්න විදිහ. ඔයාලා මොකද හිතෙන්නේ? මේ කොකනට තැවෙදින් තක්කාලි ටික හොඳට කපනවා. තක්කාලි මොලෙන් කැමේ සම්බෝඩේ දාන්න. පස්සේ ගිහුවා හතරට කපලා ගන්න කියලා. කොහොම හරි කට්ටියම කාලා බීලා නුවරඑළියටත් ආවා. ඉතින් අපි සුපුරුදු පරිදි නුවරඑළියට ඇවිල්ලා නටන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි මේ දෙන්න ඇදදී අපිට අතවනලා යන්න ගියා බෝට්ටුවේ. මම පොඩ්ඩක් හරි හිතාගත්තා මේක හොඳ රැගියොත් ඊළඟට යනවා කියලා. අයෝ බා. A few moments later, a few inches later, 2 hours later, 1 ඉතින් මේ තියෙන්නේ අවසානයේ අපි ගත්ත ෆොටෝ ටික. මෙතන ඉතින් වීඩියෝ අවසානයේ ෆොටෝ ටික බලලා ලයික් එකක් දාන්න. බයි.